හලාවත කේන්ද්‍ර කරගෙන පෘතුගීසි බලකොටුවක් තිබුණු බවත් ඒ බලකොටුව ඇතුලේ සුදෝ පේදුරුතුමාට කැප කරන ලද දෙව්මැදුරක් කුඩා දෙව්මැදුරක් තිබුණු බව සඳහන් වෙනවා. කෙසේ හෝ මේ කාන්තාව මේ ප්‍රතිමාව රැගෙන එන්නේ ඔය කියන පිටිපන වීදිය ප්‍රදේශයටයි. ඒ නිසා හලාවත මිනිස්සුන්ගේ එදා ඉඳලම මේ එකමුතුකම කියන එක තියෙනවා. ඒ අය එකමුතු වෙන්නේ විශ්වාසය වටා. හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේ ප්‍රතිමාව සම්භවීමේ ඊටාම සුවිශේෂී කතන්දරයක් අපිට අහන්නට ලැබෙනවා. එතකොට මේ පිටිපන වීදියේ පොල්ලතු මඩුවක් සාදා ඒ පොල්ලතු මඩුව ඇතුලේ මේ ප්‍රතිමාව ගෞරවාන්විතව ආරක්ෂිතව තැන්පත් කරනවා. ඒ වෙනකොට හලාවත ආශ්‍රිතව සිටියා කියන්නේ බෞතිස්ම ස්නාපනය ලැබූ 7 දෙනෙක් වගේ පිරිසක් විතරයි. එතකොට ඒ විශ්වාසය රැකගත්තේ මේ ගිහියන්. සුදෝ පේදුරුතුමා මහා දීවරයෙක් මණ්ඩඩිරාල කෙනෙක්. ඇයට එක්තරා හඬක් ඇහෙනවා මාවත් ඔබ සමග රැගෙන යන්න කියලා. ඔහුගේ සිත ඇදගන්නේ දෙව්මැදුරට වඩා මේ ප්‍රතිමාවයි. හලාවතට 1606 වෙනි වසර විශේෂී වසරක්. 1606 වෙනි වසර. කාර්මේල් දේව මාතාවන්ගේ පිහිටාශිර්වාදය සමගින් ඔබ සැමට ජේසු පිහිටයි. අද දිනේත් මා මේ රැඳී සිටින්නේ හලාවත කාර්මේල් ආසන දෙව්මැදුරේ. අදත් මා සමග මේ කතාබහට එක් වී සිටින්නේ අප දේවස්ථානයේ ගරු නියමුවාණන්. කිව්වොත් මා නිවැරදි. ගරු ඇලෙක්ස් නිලන්ත පියතුමා. පියතුමිනි ජේසු පිහිටයි. ජේසු පිහිටයි. පියතුමිනි මම අහලා තියෙනවා සහ මට ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා කුඩා ප්‍රමාණයක් හලාවත කතෝලික උරුමය නැත්තම් ඒ ඉතිහාසය පෘතුගීසි යුගයේ දක්වා ඈතට දිව යන ඉතිහාසයක් සහ උරුමයක් අපිට තියෙනවා කියලා. ඉතින් මේ ගැන මම කැමති පියතුමනි මේ බලාගෙන ඉන්න අය සමගත් සහ මටත් යම්කිසි දැනුමක් ඔබ වහන්සේ තුලින් එකතු කරගන්නට. ඔව්. හලාවතට ක්‍රිස්තියානිය කතෝලික දහම පැමිණීම මීට අවුරුදු 400කට වඩා එහා ගිය ඉතිහාසයක් ඇති කතන්දරයක්. හැබැයි 1505 පෘතුගීසින් ලංකාවට පැමිණීමත් එක්කම 1543 වෙනකොට ෆ්‍රැන්සිස්කානු නිකායක පියතුමෙක් මිෂනාරීවරයෙක් ලංකාවට පැමිණ ඒ මිෂනාරී මෙහෙවර කරගෙන ගිහින් තියෙනවා. එහිදී තව විශේෂ කරුණක් තමයි ලංකාවේ මුහුදු බඩ පළාත්වල කතෝලික දහම ක්‍රිස්තියානිය වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා. හලාවතට 1606 වෙනි වසර විශේෂී වසරක්. 1606 වෙනි වසර. ඒ 1606 වෙනි වසරේදී හලාවත ප්‍රධානීන් කීප දෙනෙක් හලාවත නගර ප්‍රධානීන් කීප දෙනෙක් ප්‍රථම වරට ඒ අය එවකට පෘතුගීසි ප්‍රධාන මූලස්ථානයේ හැටියට තිබුණු මල්වානේ බලකොටුවට රැගෙන ගොස් බෞතිස්ම ස්නාපනය කර බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ වගේම 1603 ඒ කාලේ හලාවත ප්‍රදේශයට පැමිණි මිෂනාරී පියතුමන්ලා දෙදෙනෙක් ජේසු නිකායක මිෂනාරී පියතුමන්ලා දෙදෙනෙක් සෙබැස්ටියන් අන්ද්‍රයාස් පියතුමා සහ පෙඩ්‍රෝ යුටිසියෝ කියන පියතුමන්ලා දෙදෙනා හලාවත කේන්ද්‍ර කරගෙන විශාල ධර්මදූතික මෙහෙවරක් ආරම්භ කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ හලාවත 1598 වෙනකොට හලාවත කේන්ද්‍ර කරගෙන පෘතුගීසි බලකොටුවක් තිබුණු බවත් ඒ බලකොටුව ඇතුලේ සුදෝ පේදුරුතුමාට කැප කරන ලද දෙව්මැදුරක් කුඩා දෙව්මැදුරක් තිබුණු බව සඳහන් වෙනවා. එතකොට මේ දෙව්මැදුර ආශ්‍රිතව බොහෝ වෙලාවට මිෂනාරීවරුන් ආවා ගියාදෝ කියන එක ඉතිහාසයේ ග්‍රන්ථවල යම් යම් කරුණු වලින් අපිට හෙළිදරව් කරගන්න පුළුවන්.
නමුත් අර මා කියූ මුල් මිෂනාරිවරු දෙදෙනා සෙබැස්ටියන් ඇන්ඩ්‍රයාස් සහ පෙඩ්‍රෝ යුටිසියෝ කියන මේ මිෂනාරිවරුන් දෙදෙනා අතරින් මේ පෙඩ්‍රෝ යුටිසියෝ කියන ජේසුනිකායක මිෂනාරී පියතුමා ඊටාම කැපවුණු ධර්මදූතවරයෙක්. එතුමා මේ කියන පෘතුගීසි යුගය තුල පෘතුගීසිගේ පාලන සමය තුල හලාවත ප්‍රදේශයේ ජනතාවගේ සිත දිනාගත්තු ඉතාමත් බැතිමත් ඒ වගේම සිල්වත් කැපවුණු ජීවිතයක් ගත කරපු මිෂනාරිවරයෙක්. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට පෘතුගීසි හේවායන්ව දේශික ඒ කියන්නේ දේශීය ජනතාවගේ ද්වේෂයට පාත්‍ර වුණා. ඒ අයගේ කල් ක්‍රියාව ගැන මේ ලංකාවේ ජීවත් වුණු මේ ලංකා වැසියන් ජනතාව එච්චර ප්‍රසන්න වුණේ නැහැ. ඒ අය සමග නිතරම මේ උරණු ස්වභාවයක් තමයි පෙන්වුවේ. ඒ අයගේ කල් ක්‍රියාව නොයිවසපු මේ ලංකාවේ ජනතාව ඒ නිසා පෘතුගීසින් සමග පැමිණියා කියන මේ කතෝලික දහම ගැනත් එක්තරා විදියක පුංචි තරහක් තිබීම ඒ අයගේ පැත්තෙන් බලපුවම මේ සාධාරණයි. හේතුව මේ කල් ක්‍රියාව මේ පෘතුගීසි හේවායන් සහ නිලධාරීන්ගේ කල් ක්‍රියාව ඇත්තටම ලංකාවාසීන් බොහෝ දෙනෙකුගේ වේදනාවට පාත්‍ර වුණු නිසා. නමුත් මේ පියතුමා සුවිශේෂී චරිතයක්. මේ පියතුමා හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ කතෝලික සහ කතෝලික නොවන හැම කෙනෙකුගේම වේදනාවට සංවේදී වෙච්ච කෙනෙක්. ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙන විදියට මේ 17 වන සියවසේ මුල් කාලය කියන්නේ 1630-45 අතර කාලේ ලංකාව පුරා විශේෂයෙන්ම මුහුදුබඩ පළාත් ආශ්‍රිතව පැතිරී ගිය වසංගතයකදී මේ කියන ජේසුනිකායක යුටිසියෝ පියතුමා ඊටාම අමිල මෙහෙවරක් කළ බව ඒ මෙහෙවර නිසාම බොහෝ දෙනෙකුගේ සිත මේ පියතුමා ගැන පැහැදීමට ලක් වෙනවා. 1604 දී මේ පියතුමා විසින් ඒ වෙනකොට ඉදි කරලා තිබිච්ච දේවමැදුර අර කියන අන්තවාදීන් පිරිසක් විසින් පෘතුගීසි විරෝධී අන්තවාදී පිරිසක් විසින් ගිනි තබනවා. ඒ වෙනකොට හලාවත ආශ්‍රිතව සිටියා කියන්නේ බෞතිස්ම ස්නාපනය ලැබූ 7 දෙනෙක් වගේ පිරිසක් විතරයි. හැබැයි මේ පියතුමා ඉදි කරපු දේවමැදුර ගිනිබත් කරනවත් සමගම පියතුමත් මේ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යනවා. ඊට පස්සේ එනවා ලැම්බර්ට්ස් රුයිස් කියලා පියතුමෙක්. ඒ මිෂනාරි පියතුමෙක්. ඒ පියතුමා නැවත මේ දේවමැදුර ඉදි කරනවා. නැවත ඉදි කරුවයින් පස්සේ තමයි ජනතාව වැඩිපුර මේ දේවමැදුර වෙත සහ කතෝලික සභාව වෙත ඇදී එන්නේ. එතකොට ඒ මෙහෙවරේදීත් ඇත්තටම මේ මිෂනාරි පියතුමා ඊටාම සානුකම්පිතව ජනතාව ගැන සංවේදීව ක්‍රියා කරපු කෙනෙක්. ඒ අනුව මුළු නගරයේ වැසියන් සියලු දෙනාම සමස්තයම වගේ මේ ක්‍රිස්තියානියට ආකර්ෂණය වෙනවා. ඒ වගේම අර මා මුලින් කියපු කතෝලික උරුමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් තමයි මේ නගරයේ හිටපු ප්‍රධානීන් කීප දෙනෙකුව අර මල්වානේ පෘතුගීසි මූලස්ථානයේ වෙත ගෙනවිත් බෞතිස්ම ස්නාපනය කිරීම. ඒ පිළිබඳව ඓතිහාසික සාක්ෂිත් අපිට තියෙනවා. හැබැයි මේ කාලය ඇතුලේ 1656 වෙනකොට මේ හලාවතට විතරක් නෙමෙයි මුළු ලංකාවටම පෘතුගීසින්ගේ පැවැත්මට තදබල තර්ජනයක් ලෙස ලන්දේසි ආගමනය සිදු වෙනවා. ලන්දේසි ආගමනයත් එක්ක මොකක්ද සිදු වෙන්නේ? ලන්දේසින් විසින් ක්‍රිස්තියානිය මර්ධනය කිරීමට පියවර ගන්නවා. ඒ කාලයේ වෙද්දී හලාවත පළමු දේවමැදුර ඔය පෘතුගීසි බලකොටු ආශ්‍රිතව ඉදි කරා කියන දේවමැදුර සුදෝ පේදුරුතුමා නමින් ඉදි වී තිබුණා නම් මේ ජනතාව මේ දේවමැදුරත් එක්ක තිබිච්ච සම්බන්ධකම ඊටාම ශක්තිමත් බැඳීමක් වෙන්නට ඕන. ඒකට හේතුව මේ මිෂනාරි පියතුමන්ලා විසින් ඕන්ව ඒ අවබෝධයට ධර්ම අවබෝධයට පත් කරලා
ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරලා ඔවුන්ට සාංගිකව එකමුතුව මේ විශ්වාසය රැකගන්න අවශ්‍ය පරිසරය හදලා දීලා තිබුණා. ඒ නිසා හලාවත මිනිස්සුන්ගේ එදා ඉඳලම මේ එකමුතුකම කියන එක තියෙනවා. ඒ අය එකමුතු වෙන්නේ විශ්වාසය වටා. විශ්වාසයේ ඉගැන්වීම වටා. විශ්වාසයේ සාක්ෂිකාරයන් හැටියට. අර අපි හිතමු මිනිස්සු එකමුතු වෙන විවිධ අරමුණු තියෙනවා. සමහර අය සමාජ විරෝධී දේවල් වලට එකමුතු වෙනවා. සමහර විට අනිත් අය අතර ભેද ඇති කරන්න එකමුතු වෙනවා. ભેද මුල් කරගෙන විවිධ පටු අරමුණු මුල් කරගෙන එකමුතු වෙනවා. හැබැයි හලාවත මිනිස්සු ගැන කියවෙන ඉතිහාස කතන්දරේ වැඩිපුර තියෙන්නේ ඒ අය විශ්වාසය මුල් කරගෙන එකමුතු වෙච්ච ජනතාවක් කියන එකයි. ඒ අනුව මේ 1656 කොළඹ පුර්තුගීසි බලකොටුව බිඳ වැටීමත් එක්ක ලංකාවේ හිටපු හැම පූජා ප්‍රසාදිවරයෙකුටම ලංකාව අතෑරලා යන්න සිදු වෙනවා. ඒ වෙනකොට ලංකාවේ පූජා ප්‍රසාදිවරුන් නැතුව අවුරුදු 32ක් කිසිම පූජා ප්‍රසාදිතුමෙක් නැතුව මේ ලංකාවේ විශ්වාසය ආරක්ෂා වෙනවා. එතකොට ඒ විශ්වාසය රැකගත්තේ මේ ගිහියන්. මට මෙතනදී විශේෂයෙන් කියන්නට ඕන හලාවත මිනිස්සුන්ට ඒ වෙනකොට විශ්වාසයේ මේ සාංගික ජීවිතයේ මේ විශ්වාසය වෙනුවෙන් එකමුතු වීමේ ඒ පුරුද්ද අර පුර්තුගීසි මිෂනාරී පියතුමන්ලගෙන් ඒ ආభాෂය ලැබලා තිබිච්ච නිසා ඔවුන් එකිනෙකාව පාවලා දුන්නේ නැහැ. විශ්වාසයේ පාවලා දුන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය සුදෝ පේදුරුතුමා කැප කරන ලදී දෙව්මැදුර කේන්ද්‍ර කරගෙන ඔවුන් ගොඩනගපු ඒ විශ්වාසය කවදාවත් ඔවුන් අතෑරියේ නැහැ. සුදෝ පේදුරුතුමා හලාවත මුල්ම දෙව්මැදුරේ කැප කරන ලද සාන්තුවරයා වීමත් හලාවතට සුවිශේෂී. හේතුව සුදෝ පේදුරුතුමා මහා දීවරයෙක්, මණ්ඩඩිරාල කෙනෙක්. එතකොට හලාවත ආශ්‍රිතව ජීවත් වෙච්ච කතෝලිකයෝ බහුතරයක් ඒ කියන පුර්තුගීසි යුගයේ සිටම දීවර කර්මාන්තයේදී සිටිය අය. ඒ අයට මේ දෙව්මැදුරත් එක්ක තියෙන බැඳීම මේ Tamanගේ ජීවන වෘත්තියත් එක්ක සමීප බැඳීම හා සමානයි. ඒ නිසා මේ විශ්වාසය ආරක්ෂා වුණේ මේ එකමුතුකම ඇතුලේ, සාංගිකත්වය ඇතුලේ. ඇත්තටම ක්‍රිස්තියානිය අනිත් ආගම් වලින් සුවිශේෂී ලෙස වෙනස් වෙන ප්‍රධානම කරුණත් මේ සාංගිකත්වයයි. සාංගික වීම, එකමුතු වීම. අපි සාංගිකව යන ගමන, සාංගික දහමක්. තනි තනියම Tamanගේ ගමනාන්තය කරා යන ධර්මයක් නෙමෙයි මේක. අනිත් කෙනාව අතෑරලා යන ආගමකුත් නෙමෙයි. අනිත් කෙනා ගැන නොසලකා හරින ආගමකුත් නෙමෙයි. අනිත් කෙනාව අපේ නෙමෙයි කියා අත්හැර කොන් කරන ආගමකුත් නෙමෙයි. ක්‍රිස්තියානිය හැම විටම සාංගිකත්වයේ ආගමක්. ඒ නිසා මේ කියන පියතුමෙකු නැතුව අවුරුදු 32ක් ලංකාවේ විශ්වාසය ආරක්ෂා වෙලා තිබුණා කියලා 1687 ලංකාවට ඉන්දියාවේ ගෝවාවේ සිට පැමිණෙන ජුසේවාස් පියතුමා සඳහන් කරනවා. උන්වහන්සේ ලංකාවට එනකොට මේ විශ්වාසිකයින් තමන්ගේ විශ්වාසය ආරක්ෂා කරගෙන තිබුණලු. එතකොට හලාවත මිනිස්සුත් මේ අවුරුදු 32 ඇතුලේ කිසිම පූජා ප්‍රසාදිතුමෙකුගේ හවුහරණක් නැතුව කිසිම ආත්මික එඬේරෙකු නැතුව ඒ අය විසින්ම මේ ධර්මයේ අත්දැකීම, මේ සාංගික අත්දැකීම ඒ අය ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. ඒ අනුව හලාවත විශ්වාසය මම ඒ නිසා හැමතිස්සෙම නැවත නැවතත් පුනරුච්චාරණය කරන්නේ හලාවත විශ්වාසය එච්චර ගැඹුරුයි, ශක්තිමත්, ඒ පදනම කාටවත් හොල්ලන්න බෑ. මේ කියන පුර්තුගීසි යුගයේ ආරම්භ කරපු පළමු දෙව්මැදුර අපේ මේ දැන් 175 වන වසර සමරන මේ දෙව්මැදුරටත් සුවිශේෂී. ඒකට හේතුව තමයි අර 1617 දී පමණ ලංකාව පුරා මේ කියන අන්තවාදීන් විසින් දියත් කරන ලද කැරැල්ල එවකට හිටපු රජදරුවන්ගේ සහ අන්තවාදීන්ගේ උසිගැන්වීම මත විනාශ කර දෙව්මැදුරු වගේම නැවත ලන්දේසි යුගයේ සියලුම දෙව්මැදුරු විනාශයට පත් කරනවා. ඒ අය විනාශ කරනවා. ඒ විනාශයට පත් කරපු දෙව්මැදුරු වලින් හලාවතට විශේෂ වෙනවා මේ කියන හලාවත සුදෝ පේදුරුතුමා නමින් කැප කරන ලද මුල් දෙව්මැදුර. ඒ දෙව්මැදුර ඒ අය
1762 ලන්දේසීන්ට මේ පුරුතුගීසි බලකොටුව අයිතිවීමත් එක්කම පිටිපන වීදියේ පළමු දෙව්මැදුර ගොඩ නැගුවා කියා ඒ අය එය වෙනුවෙන් සාක්ෂි දරනවා. මේ කතන්දරයට අනුව 1742ත් 45ත් අතර කාලයේ හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේ ප්‍රතිමාව සම්භවීමේ ඊටාම සුවිශේෂී කතන්දරයක් අපිට අහන්නට ලැබෙනවා. ජනප්‍රවාදයේ එන කතන්දරයක් වුණත් ඒ පිළිබඳව අපේ හලාවත රදගුරු පදවිය ප්‍රථම රදගුරුතුමා වන අතිඋතුම් එඩ්මන් පීරිස් රදගුරුතුමා පැහැදිලිව සඳහන් කරනවා. ඒ කතන්දරේ මෙන්න මේ ආකාරය. 1742 හෝ 45 අතර කාලයේ තුල මේ ප්‍රදේශයේ ජීවත් වුණු වයෝවෘද්ධ කාන්තාවක්, වයස්ගත කාන්තාවක් දර කැඩීමට හෝ පන් නෙලීම සඳහා කැලේට ගියා. ඒ යන අතරේ ඇය තමන්ගේ කාර්ය කරමින් ඉද්දී ඇයට ඒ වනලැහැබ ඇතුලේ අමුත්තක් දැනෙනවා. ඇය වෙනදත් මේ විදියට දර කඩන්නට ගිය කාන්තාවක්. නමුත් මේ කියන සුවිශේෂී දිනේ ඇයට වෙනසක් දැනුණා. ඒ සෝබාදහම පරිසරයේ මොකක්ද අමුත්තක් ඇයට කිව්වා. ඇය විමසිල්ලෙන් බලා සිටියා. නමුත් ඇයගේ කාර්යය ඇය නියලුණා. මෙහෙම දිගටම ඇය තමන් ආපු කාර්යය දර කැඩීම හෝ පන්නේලීමේ කාර්යය කරමින් යන විට ඇයට එක්තරා හඬක් ඇහෙනවා මාවත් ඔබ සමග රැගෙන යන්න කියලා. එතකොට තමයි ඇය දකින්නේ තමන් සූදානම් කරමින් සිටි දරමිටිය සම්පූර්ණයි. හෝ පන් මිටිය ඒ වෙනකොට ඇය අවශ්‍ය ප්‍රමාණය සකස් කරගෙන ඉවරයි. නමුත් මේ හඬ ඇයට කියනවා මාවත් රැගෙන යන්න කියලා. මේ වචන දෙවතාවක් තුන් වතාවක් ඇයට ඇහෙන්න පටන් ගන්නවා. ඇය කලබලයටපත් වෙනවා. බියටත්පත් වෙනවා. නමුත් ඇය ඒ අමුතු ස්වරය හඬ ස්වරයට හොඳට ඇහුම්කන් දෙද්දී ඇයට දැනෙනවා මේ හඬ ඇහෙන්නේ ඈ සමීපයෙන්ම කියලා. ඇය වාඩි වෙනවා. ගසක් යට වාඩි වෙනවා දරමිටිය පැත්තකින් තබා. එතනදී ඇය දකිනවා ඇය වාඩි වී සිටින තැනම වැලමිට ආසන්නයේම තමන් ළඟ එක්තරා කාන්තාවකගේ රූපය සහිතව දරුවෙකු වඩාගෙන ඉන්න පිළිමයක් ප්‍රතිමාවක් ඇය සමීපයේ තිබෙන බව. ඇය බියටපත් වී ගෞරවාන්විතව එතනින් ඉදිරියට ඇවිත් ඇය ඒ දෙස බලා සිටිද්දී ඇය තේරුම් ගන්නවා මෙය සාමාන්‍ය පිළිමයක් නෙවෙයි. මෙය සැබවින්ම විශේෂ ප්‍රතිමාවක්. ඒ නිසා ඇයට ආයාචනාත්මකව මේ ප්‍රතිමාවෙන් කළ ඉල්ලීමට ඇය පිළිතුරක් හැටියට ඇය කල්පනා කරනවා මම කොහොමද මේ ප්‍රතිමාව අරගෙන ගෙදර යන්නේ කියලා. මේ වයස්ගත කාන්තාවක් ඇය දර කඩන්නයි ආවේ. ඒ වගේම මේ යුගයේ වෙනකොට හලාවත ප්‍රදේශය ආශ්‍රිතවත් ඒ වගේම ලංකාවත් ලන්දේසි පාලනයට යටත් වෙලා එතකොට ක්‍රිස්තියානි විරෝධී පරිසරයක් ඇයට ප්‍රසිද්ධිය මේ ප්‍රතිමාව කරේ තියාගෙන යන්න බෑ. ඒ නිසා ඇය ඒකට උපක්‍රමයක් යොදනවා. ඇය සකස් කරමින් සිටපු දරමිටිය ඇතුළෙම පන් වලින් මේ ප්‍රතිමාව ආවරණය කරලා ඇය හිස තබාගෙන මෙය තමන්ගේ නිවස බලා යන්න පටන් ගන්නවා. ඇය යන ගමන් රටාව මෙවැනි බර ප්‍රතිමාවක්, ඒ වගේම හිස මත දරමිටියක්, පම්මිටියක්, ඒක ඇය යන ගමන් රටාව අනුව ඇයට මගදී හමු වෙනවා මේ කියන නිලධාරීන්, හේවා නිලධාරීන් හෝ ලන්දේසි ඔත්තුකරුවන් හෝ පිරිසක් හමු වෙනවා. ඒ හමු වෙනකොට ඇයගේ මේ ගමන් රටාව දැකලා ඔවුන් සැක පළ කරනවා ඇය කුමක් හෝ සංගවාගෙන යනවා කියලා. අන්න එවිට තමයි මේ කියන හේවායින් කියන්නේ අපිට ඔබේ දරමිටිය පරීක්ෂා කර බලන්න ඕන කියලා. පරීක්ෂා කර බලන විට ඔවුන්ට හමු වෙන්නේ කුමක්ද? ඊටාම සෝභමාන කාන්තාවකගේ ස්වරූපය ඇති, ඒ වගේම දරුවෙකු වඩාගෙන සිටින ඉරියව්වෙන් සිටින කාන්තාවකගේ ප්‍රතිමාවක්. එතකොට මේ ගැන අර වයෝවෘද්ධ කාන්තාවගෙන් මේ කියන නිලධාරීන් ප්‍රශ්න කරනවා.
ඔබ කොහේ සිටද මේ අරන් එන්නේ? ඇයි මේ අරන් යන්නේ? කොහාටද අරන් යන්නේ? එතකොට මේ කාන්තාව කියනවා මා කැලේට ගියේ මේ වනයේට ගියේ දර කැඩීමටයි, පන්නెලීමටයි. නමුත් මේ ප්‍රතිමාව මට කතා කළා. ඒ ප්‍රතිමාව මට කිව්වා මාවත් ඔබ සමග රැගෙන යන්න කියලා. ඒ නිසයි මම රැගෙන ආවේ කියලා. එතකොට මේ නිලධාරීන් ඇයට උසුළු විසුළු කරනවා. පුදුමේ පළ කරනවා මේ ප්‍රතිමාව කතා කළා. කොහොමද ප්‍රතිමාවක් කතා කරන්නේ කියලා. ඇය කියනවා නෑ මට 100% විශ්වාසයි. සක්සුදක්සේ පැහැදිලි. මේ ප්‍රතිමාව 3 වතාවක් මට කතා කළා කියලා. අන්න එහෙම කියනකොට මේ නිලධාරීන් කුමක්ද කරන්නේ? ඔවුන් ළඟ තිබුණු තියුණු ආයුධයකින් ඒ ප්‍රතිමාවේ සුළඟිල්ල කපනවා. මේ සුළඟිල්ල කැපුවාම මේ සුළඟිල්ලෙන් ලේ වහණය වුණා කියලා කියනවා. අවසානයේ ඔවුන්ට දැනෙනවා ඔවුන් කළේ වරදක් කියලා. මේ ප්‍රතිමාව පණ ඇති ජීවමාන ප්‍රතිමාවක් කියලා ඔවුන් විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන් කළේ වරදක් කියලා දැනගෙන අවසානයේ කුමක්ද සිදු වෙන්නේ? ඒ අය රත්තරණින් එක්තරා විදියක ආවරණයක් සාදා මේ ඇඟිල්ල කපපු තැන වසා දැමුවා කියලා කියනවා. කෙසේ හෝ මේ කාන්තාව මේ ප්‍රතිමාව රැගෙන එන්නේ ඔය කියන පිටිපන වීදිය ප්‍රදේශයටයි. එතකොට ඇය පිටිපන වීදියේ ජීවත් වූ කාන්තාවක්. එතකොට මේ පිටිපන වීදියේ පොල්ලතු මඩුවක් සාදා ඒ පොල්ලතු මඩුව ඇතුලේ මේ ප්‍රතිමාව ගෞරවාන්විතව ආරක්ෂිතව තැන්පත් කරනවා. හැබැයි මෙය මුලින් ඇය රැගෙන ඇවිත් Tamanගේ නිවස ආශ්‍රිතව මේ තබාගෙන සිටින කාලය ඇතුලේ ඇයට දැනෙනවා මේ ප්‍රතිමාව නිවසේ තබාගෙන සිටීම නිසාදෝ නිවසේ වැසියන් අසනීප වෙනවායි කියලා. කාන්තාව හිතනවා මේ සිදු වුණේ මේ ප්‍රතිමාවට නිසි ගෞරවයක් නැති නිසායි කියා. ඒ අනුව ඒ අය ඔය පිටිපන වීදියේම දැනටත් ඒ ස්ථානයට කියන්නේ පල්ලිය මිදුල, පල්ලිය මුල්ල, පල්ලිය මිදුල කියලයි. ඒතකොට මේ පිටිපන වීදියේ ඔය කියන ස්ථානය කේන්ද්‍ර කරගෙන ඒ අය විසින් පොල්ලතු වලින් తాවකාලික දෙව්මැදුරක් සාදා එහි මේ ප්‍රතිමාව තැන්පත් කළා කියනවා. පියතුමනි, එතකොට ඔබ වහන්සේ කලින් සඳහන් කරා සුදු පේදුරුතුමාට කැපූ පල්ලියක් පෘතුගීසි සමයේ එවකට තිබුණා කියලා. එතකොට එම ස්ථානයේද මේ දේව ප්‍රතිමාව ඒගොල්ලෝ තැන්පත් කියන්නේ පිටපෙන විදිහ පල්ලිය වත්ත කියන ප්‍රදේශයේද නැත්නම් ඒක වෙනත් ස්ථානයක්ද? පැහැදිලිව අපිට සඳහන් කරන්න පුළුවන් පෘතුගීසි බලකොටුව තිබුණායයි කියන්නේ දැනට හලාවත උසාවි සංකීර්ණයේ ආශ්‍රිත ප්‍රදේශයේයි. නමුත් මේ 1742 මේ ප්‍රතිමාව හමු වෙන වනලැහැබ සහ ඒ වනලැහැබ රැගෙන ප්‍රතිමාව තැන්පත් කළේ නැවත පෘතුගීසි බලකොටුවේ නෙවෙයි. එය එසේ කළ නොහැකි මන්ද ඒ වෙනකොට ලන්දේසි පාලනයට මේ ප්‍රදේශය යටත්ව තිබුණු නිසා. ඒ අය මේ තබන්නට ඇත්තේ ඔය අපි දැන් කියන පල්ලිය මිදුල කියන පිටිපන වීදියේ ඔය ප්‍රදේශයේ ප්‍රථම දෙව්මැදුර. අපි විශ්වාස කරමු 1746 වෙනකොට ඒ දෙව්මැදුර පළමු පොල්ලතු දෙව්මැදුර පිටිපන වීදියේ ඉදි වුණා කියා. ඒ පිටිපන වීදියේ දෙව්මැදුර ඉදිවීමත් සමග එහි ප්‍රතිමාව තැන්පත් කළා. පසු කාලීනව මේ දෙව්මැදුර ජනතාවට ඉඩකඩ පහසුකම් නැති නිසා එය තවත් විශාල කොට සදන්නට ඇති කියා අපි හිතනවා. කෙසේ හෝ 1806 දී පමණ හලාවතට සුවිශේෂී චරිතයක් පැමිණෙනවා. ලන්දේසි පාලනය අවසන් වී ඉංග්‍රීසි පාලනය ආරම්භ වෙනවත් එක්කම හලාවත ප්‍රදේශයට පැමිණි වැලන්සි සාමිවරයා කියන ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලදරුවෙක් මේ හලාවත ප්‍රදේශයේ තිබුණු ඉදිකර තිබුණු මේ පිටිපන වීදියේ ඉදිකර තිබුණු මේ දෙව්මැදුර වෙත පැමිණියා කියනවා. මේ නිලධාරියා මේ ස්ථානයට පැමිණෙනකොට ඔහුගේ අවධානය වැඩිපුරම යොමු වෙන්නේ මේ ප්‍රතිමාව දෙසයි. ඔහුගේ සිත ඇදගන්නේ දෙව්මැදුරට වඩා මේ ප්‍රතිමාවයි. ඒ තරම් සෝභමාන ප්‍රතිමාවක්. ඒ තරම් ඊටාම අලංකාර ඒ වගේම ඒ ප්‍රතිමාව දෙස බලන කෙනෙකුගේ ගතසිත මනස සංසුන්වන ඒ වගේම ගතසිත මනස නිවන ප්‍රතිමාවක්.
ඒ අනුව මේ සාමිවරයා මේ දෙස බලා වශී වුණාදෝ කියා අපිට හිතන්නට පුළුවන්. ඔහු ඒ ගැන ඔහුගේ ලේඛනවල පවා සඳහන් කරනවා. කෙසේ හෝ 1800 ගණන්වල මුල් කාලයේ, ඒ කියන්නේ 19 වන සියවසේ මුල් යුගයේ මේ කියන ස්ථානයේ ආශ්‍රිතව විශාල කතෝලිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ පිටිපන වීදියේ ජනතාව දීවර ජනතාවක් වැඩිපුරම. මේ පිටිපන වීදියේ ජනතාව මේ විශ්වාසයේ ගමන අතහැරියේ නැහැ. ඔබ හිතන්න ඒ වන විටත් මේ ප්‍රතිමාව හමු වෙන විටත් අර මුලින් ඔවුන් පේදුරුතුමා නමින් කැප කළ ඉදිකළ දෙව්මැදුරට සම්බන්ධ වූ මුතුන් මිත්තන්ගේ ආభాෂය ඔවුන්ට තිබුණා. පිටිපන වීදියේ විශ්වාසයේ ගමන ආරක්ෂා කරගත්තේ ඔවුන් මුතුන් මිත්තන්ගෙන් ලැබූ ආభాෂය මුල් කරගෙන. විශ්වාසය රැකගන්න හැටි ඔවුන් මුතුන් මිත්තන්ගෙන් දැනගෙන තිබුණා. විශ්වාසය පාවා නොදෙන හැටි ඔවුන් මුතුන් මිත්තන්ගෙන් දැනගෙන තිබුණා. ඒ නිසා ඔවුන් කවදාවත් ඒ ගමනින් බැහැර වුණේ නැහැ. කෙසේ හෝ මේ ප්‍රතිමාව ආරක්ෂිතව මේ දෙව්මැදුරේ තබාගෙන සිටියත් 1839 වෙනකොට මේ හලාවත ප්‍රදේශය බාරව හිටපු ඔරතෝරියානු නිකායක මතෙවුස් කයිතානෝ කියලා පියතුමෙක්, මේ පියතුමා මේ දීවර ජනතාවට අපූර්ව යෝජනාවක් කරනවා. මේ පියතුමා කියනවා මේ ඔබ දැන් දෙව්මැදුරක් ලෙස හදා තිබෙන මේ ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් මදි. දවසින් දවස ක්‍රිස්තියානිය වැළඳ ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අපි ඉඩකඩ ඇති තැනකට යමු. හැබැයි මේ ස්ථානය තෝරා ගන්නට පියතුමා පියවර තබන්නක් පෙර මේ පිටිපන වීදියේම බැතිමත් කාන්තාවක් ලුසියා ප්‍රනාන්දු කියලා ඇයට තිබුණු ඉඩම් දේපල වලින් ඊටාම වටිනාම ඉඩම, උස්බිමක පිහිටා තිබුණු වටිනාම සහ හොඳම ඉඩම ඇය මේ දෙව්මැදුර ඉදිකිරීම සඳහා ත්‍යාග කරනවා. ඒ ත්‍යාග කරපු භූමිය තමයි අපි දැන් මේ රැඳී සිටින්නේ. පරිශුද්ධ කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැදුර ඉදවී තිබෙන්නේ මේ භූමිය. 1839 දී මේ කියන මතෙවුස් කයිතානෝ පියතුමා මේ දීවරයින්ට යෝජනා කරනවා අපිට ලැබී තිබෙන මේ ත්‍යාගයක් ලෙස ලැබී තිබෙන මේ ඉඩමේ මේ දෙව්මැදුර ඉදිකිරීමට නම් අපිට මුදල් අවශ්‍යයි. ඒකට ඔබේ දායකත්වය ඕන. ඇත්තටම මේ පියතුමත් එක්ක එකඟ වෙච්ච මේ දීවරයෝ ගිවිසුමකට ඇතුල් වෙනවා. තමන්ගේ දීවර කර්මාන්තයෙන් උපයන දසෙන් කොටස, ඒ වගේම තමන්ගේ වැඩ කොටසේ වැඩිපුර කාලයක්, තමන් වැඩවල යෙදෙන කාලයෙන් වැඩිපුර කොටසක් කාලයක් තමන් භාවිතා කරන තමන්ගේ දැල්ලාම් පන්න සහ ඔරුතෙප්පම් යනාදියෙන් උදව් අරගෙන මේ දෙව්මැදුර හදන්න අපි පූර්ණ දායකත්වය දෙන්න කැමතියි කියලා 113 දෙනෙක්, ඔය පිටිපන වීදිය කියන ප්‍රදේශයේ දීවරයින් 113 දෙනෙක් සැදැහැ සිතින් මේ ගරු පියතුමත් එක්ක එකමුතු වෙලා ගිවිසුම් පත්‍රයකට අත්සන් කරනවා. ඒ අය කිසිම තර්කයක් විවාදයක් නැතුව හැමෝම එකාවන්ම එක්සිත්ව එකඟ වෙනවා තමන් උපයන දෙයින් දසෙන් කොටස දීලා මේ දෙව්මැදුර අපි හදමු කියලා. එතකොට මේ 1839 එළඹුණු මේ ගිවිසුමට අනුව ඒ අය හරියටම වසර 11ක් යනකම් මේ කියන ගිවිසුම පවත්වාගෙන යනවා. ඒ ගිවිසුම පවත්වාගෙන යනකොට ඒ අයගේ දසෙන් කොටසේ මුදල එකතු කරලා ඔවුන් එය ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා. දැන් ඉඩමත් තියෙනවා, මුදලුත් තියෙනවා. මේ මතෙවුස් කයිතානෝ පියතුමා මේ දේවස්ථානයෙන් මාරු වෙලා යනවා. මේ දේවස්ථානයේ හලාවත කේන්ද්‍ර කරගෙන ජාපනයේ රදුගුරු පදවියේ අලුත් මීසමක් හැටියට හලාවත 1848 වෙනකොට හලාවත මීසම නම් කරනවා. 1950යි ඒ ස්ථිර වෙනවා, ඒ තහවුරු වෙනවා. 1851 මේ දේවස්ථානයේ ඉදි කරන්න අර කියන ස්පාඤ්ඤ ජාතික ප්‍රොයිලානෝ ඔරුඤ්ඤා කියන පියතුමා මුල්ගල තබනවා. ඇත්තටම මම කියන්නට ඕන මේ මුල්ගල තැබුවා කියන කතන්දරය. මේ මුල්ගල තබද්දී මේ හලාවත පිටිපන වීදියේ දීවරයෝ තව සුවිශේෂී දෙයක් කළා. ඒ අය
අර මුලින් තිබුණු පෘතුගීසි බලකොටුවේ තිබුණු පාදමේ තිබුණු විශාල කළුගල් මේ අත්තිවාරමට දැමුවා කියා කතාව ජනප්‍රවාදේ එනවා. ඒ එසේ සිදුවෙන්නට පුළුවන්. ඒ මන්දයත් මේ විශ්වාසයේ කතන්දරය රේකීයව ඉදිරියට යන කතන්දරයක්. ඒක ඇත්තටම ඉදිරියට යන කතන්දරයක්. ඒ අය අතීතය උගුලා දමා විසිකරේ නැහැ. අතීතයේ අතහැරියේ නැහැ. ඒ අතීත කතන්දරයත් එක්ක මේ නව දෙව්මැදුරේ කතන්දරයේ මුසු කළේ මේ අත්තිවාරමට අර මුල් දෙව්මැදුර තිබුණු පෘතුගීසි බලකොටුවේ විශාල කළුගල් කුට්ටි ගෙනවිත් මේ අත්තිවාරමේ ඇතිරීමෙන්. ඒ අනුව අපිට පැහැදිලි එක කරුණක් අපේ විශ්වාසයේ පදනම ක්‍රිස්තියානිය බිහි වෙන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මතයි. විශ්වාසයේ පදනම තියෙන්නේ එතනයි. එතකොට විශ්වාසයේ පදනම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තමයි සාංගිකත්වයේ පදනමත්. එකමුතුකමේ පදනමත්. එතකොට මේ කියන පිටිපන වීදියේ කතෝලිකයන් කොච්චර ගැඹුරු විශ්වාසයේ අත්දැකීමක සිටියාද කියනවා නම් මේ විශ්වාසයේ පදනම වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි තිබුණු තිර ඇදහිල්ල, දැඩි ඇදහිල්ල නිසා ඔවුන් අර මුලින් ඉදිකරපු දෙව්මැදුර අමතක කළේ නැහැ. ඒ පරම්පරාව අතහැරියේ නැහැ. ඒ ගමන අමතක කළේ නැහැ. ඒ පරම්පරාවට කෘතවේදීව ගෞරවය දැක්වීමටත් ඒ වගේම මේ විශ්වාසයේ ඛණ්ඩණය නොවි, ඡේදනය නොවි, එය බෙදෙන්නට ඉඩ නොදී ඒ එකම ගමනක් හැටියට ඒ ඉතිහාස කතන්දරයේ ලස්සනට වෙලන්න ගොතන්න මේ පිටිපන වීදියේ කතෝලිකයන්ට පුළුවන්කම තිබිලා තියෙනවා. ඒ අය එදා 1851 අර ප්‍රොයිලානෝ ඔරුඤ්ඤා කියන පියතුමා සහ එවකට දිස්ත්‍රික් උසාවියේ විනිශ්චයකාරතුමෙකු හැටියට හිටපු සයිමන් කාසිචෙට්ටි කියන ඒ විනිසුරුතුමා එකමුතු කරගෙන මේ සුවිශාල ආසන දෙව්මැදුර හදන්න ඒ අය පියවර තැබුවා. අපි ඉදිරි කතාංගයේදී මේ දෙව්මැදුරේ කතන්දරය තව පියවරක් ඉදිරියට යන්න මම යෝජනා කරනවා. මා විශ්වාස කරනවා මේ කතාංගය තුලින් හලාවත කතෝලික උරුමය, හලාවත විශ්වාසය සහ දේව සභාවත් එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේත් සමග හලාවත ජනතාවගේ ඇති දැඩි විශ්වාසය සහ දැඩි සම්බන්ධතාවය ගැන පියතුමිනි වහන්සේ ඉතාමත් පැහැදිලිව අපට පසක් කරා. මා විශ්වාස කරනවා මීළඟ කතාංගයේදී ඔබට මේ පිළිබඳව තව තවත් දේවල් දැනුම එක් කරගන්නට අවස්ථාව ලැබේ කියලා. ඉතින් අද දවසේ අපත් සමග මේ දේ බෙදා හදා ගැනීමට සැපැමිණි පියතුමිනි වහන්සේට බොහොමත්ම ස්තුතියි. හලාවත ජනතාව වෙනුවෙන්, ලෝකවාසී කතෝලික ජනතාව වෙනුවෙන් මම වහන්සේට තුති පුදනවා. ඒ වගේම මේක බලන ඔබ සැමට ආරාධනා කර සිටිනවා ආදරයෙන් මේක අන් අයත් සමග බෙදා ගන්නට. මොකද ක්‍රිස්තියානි ආගමේ තියෙන විශේෂම දේ තමයි බෙදා හදා ගැනීම. ඉතින් මේ දැනුම බෙදා ගන්න, මේ දේව වචනය බෙදා ගන්නට ඇරයුම් කරමින් අද කතාංගය මා නිමා කරනවා. ඔබ සියලුම දෙනාට ජේසු පිහිටයි පියතුමිනි. ජේසු පිහිටයි.